හරි ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. Bitcoin වල 4 hour chart එකේ මම ඉන්නේ. මේක මම ඔයාලට වැදගත් ටෙක්නිකල් කාරණයක් අද කියලා දෙන්නම්. මේකේ අපිට ඔයාලට පේනවද දැන් මේක ඔහොම බැලුවොත් එහෙම මේකේ බැලුවටම ඔයාලට ලස්සන ට්‍රයිඇන්ගල් එකක් ඇඳ ගන්න පුළුවන්. ඔයා ඇහැ හුරු කරගෙන තියෙනවා නම් ට්‍රේඩින් වලින් ඔයා කාලයක් ට්‍රේඩින් ප්‍රැක්ටිස් කරලා තියෙනවා. මේක ටක් ගාලා පේන්න ඕනේ ඔයාලට. මේක වැදගත් එකක් Bitcoin වල ඉදිරි අනාගතය තීරණය කරන්න. මෙන්න මේ විදිහට මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එක නැත්නම් ලයින් එකක් අපිට අඳ ගන්න පුළුවන්. ඒකලා මෙන්න මේ පොයින්ට් එකත් එක්ක මෙන්න මේ විදිහට අඳ ගන්න පුළුවන්. ඒතර පේනවා ඔයාලට ලස්සන ට්‍රයිඇන්ගල් එකක් හදලා තියෙනවා. ඒතර මේ ට්‍රයිඇන්ගල් එක මෙන්න මේ විදිහට බ්‍රේක් අවුට් වුණා. නැත්නම් මේ ට්‍රයිඇන්ගල් එක බ්‍රේක් වෙලා මෙහෙම අප් මූව් එකක් ගියා. ඒතර මේ අප් මූව් එක යනකොට ගොඩක් අය මේ ප්‍රයිස් එක චේස් කරන යන්න හදනවා. නමුත් අපි ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර්ස්ලා නැත්නම් ඉන්ටෙලිජන්ට් ට්‍රේඩර්ස්ලා විදිහට ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා විදිහට අපි මෙහෙම මේවා පස්සේ පන්නන්නේ. අපි කරන්න උඩට ගිහිල්ලා ආපහු මේ ලයින් එකට එනකන් ඉන්නවා. මේ ලයින් එක රීටෙස්ට් කරනකම්. ලයින් එක රීටෙස්ට් කරනකොට ඒ රීටෙස්ට් කරන එක කන්ෆර්ම් වුණොත් එහෙනම් මෙතන පහළ තව බ්‍රේක් එකගෙන එන්නේ නැත්නම් අපි මේ රේන්ජ් එකේ ට්‍රේඩ් එකකට කන්සිඩර් කරනවා. ඒ වෙලාවේ තියෙන මාකට් එක ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල් ඒ සේරම හිතලා right ඒ සේරම බලලා තමයි අපි එතෙන්දි එන්ටර් වෙන්නේ නැතුව ආවට ගියත් නෙවෙයි. එතන මෙතන හෝල්ඩ් කරොත් අපිට ඊළඟ පොසිෂන් එකේදී ලොකු ප්‍රොෆිට් එකක් කන්සිඩර් කරන්න පුළුවන්. එතන මෙතන හෝල්ඩ් කරොත් එහෙම ඊළඟ අප් මූව් එකේදී අපිට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මෙතන ට්‍රේඩ් එකකට එන්ටර් වුණොත් එහෙම නැත්නම් මේක හෝල්ඩ් කරේ නැත්නම් මාකට් එක ගොඩක් පහළට එන්න පුළුවන්. ඒතර මේක ඕවර්ऑල් බැලුවොත් එහෙනම් මේක zoom out කළා මේ Bitcoin chart එකේ මේක bearish right. මේක 60% විතර bearish 40% විතර තමයි bullish මේ pattern එක. ඒකට හේතුව මොකක්ද දන්නවද? මේ pattern එක නැත්නම් මේ triangle එක හැදිලා තියෙන්නේ bearish chart එක. මේ විදිහට down move එකක් ගිය chart එක තමයි triangle එක හැදිලා තියෙන්නේ. ඒතර තව down move එක continue වෙන්න තියෙන අවස්ථාව වැඩි. එතකොට මේක මේ අප් මූව් එකදී හැදුන එකක් නම් මේක බුලිෂ් ට්‍රයිඇන්ගල් එකක් වෙනවා. මේ ඩවුන් මූව් එක හැදුන නිසා මේක බෙයාරිෂ් ට්‍රයිඇන්ගල් එකක් වෙනවා. ඉතින් ඒකත් එක්ක අපි බලමු කොහොමද මාකට් එක වෙනස් වෙන්නේ කියලා. Bitcoin වල මම ලොකු දේවල් ටිකක් කරන් ඉන්නවා. ඒ කියන්නේ මගේ ලෝන් ට්‍රේඩ් එකක් කොහොම Bitcoin එකේ තියෙනවා. තව බොට් කෙනෙක් පටන් ගන්න ඉන්නවා. මගේ ලෝන් එකට ලෝන් එකෙන් ප්‍රොෆිට් ගන්නත් මට පුළුවන් 100ට මට 15ක 16ක ප්‍රොෆිට් එකක් දැනටම තියෙනවා. නමුත් මම දැනට කන්සිඩර් කරලා නැහැ ගන්න. ඉතින් අපි බලමු මාකට් එක මූව් වෙන විදිහත් එක්ක ඒක කන්සිඩර් කරන්න පුළුවන්. හැබැයි අමතක කරන්න බෑ මේ රේන්ජ් එකත් රෙසිස්ටන්ස් එකක්. ඒකට හේතුව මොකද්ද? මෙන්න මේ පොයින්ට් එකයි මෙන්න මේ පොයින්ට් එක වහම යා කළා අපිට මේක රෙසිස්ටන්ට් එකක් නැත්නම් ට්‍රෙන්ඩ් ලයින් එක මේක අපිට උඩට කරමු අපව තව ටිකක් වෙන්න මේ වීක් එකටම යන්න. එතන මේ වීක් එකත් එක්ක වඩ පේනවා මේ කැන්ඩල් බොඩි එක හරියටම ටච් වෙලා තියෙනවා. ඒකත් එක්ක තමයි රිජෙක්ෂන් එක ආවේ. ඉතින් මේ හරියට සපෝට් එකක් එනවා වෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ මෙතන සපෝට් එකක් එනවා. නමුත් ඒක එක පාරයි දෙපාරයි තුන් පාරක් හිට වුණා. හතරවෙනි පාර බ්‍රේක් කරලා පහළට ඇවිල්ලා මෙන්න මේ වීක් එක රීටෙස්ට් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිය ෂෝට් විදියට මම ඔයාලට ටෙක්නිකල් කාරණා කියලා දෙනවා. මේ channel එක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න.